අයිබෝන් තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ලබා ගන්න තමයි මගේ චූටි දූල පුතාලා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මගේ චූටි දුවේ පුතේ මම ඕගොල්ලව සාදරයෙන් පිළිගන්නවා මාස්ටර් ICT with චාමික මදුශංක YouTube channel එකට. ලොකු කාර්යයක් කරලා 5 වසර ශිෂ්‍යත්වයෙන් පස්සේ මගේ චූටි දූල පුතාලා ඇවිල්ලා ඉනවා 6 වසරට. නේද? ඉතින් 6 වසරේදී මගේ චූටි දූල පුතාලා මේ තියපු පින්න ඒ විදියටම අපි අරගෙන යන්න නේද? 5 වසර ලොකු වැඩක් කරාපු නේද? 5 වසරේ අතිවිශාල කැපවීමක් කරලා 5 වසර ශිෂ්‍යත්වය අරගෙන අද අපි 6 වසරට මේ විදියට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නවා. ඉතින් මගේ චූටි දුවේ පුතේ මේ 6 වසර විෂය නිර්දේශයත් එක්ක තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ හරි ලස්සන විෂයක්. ඒක මගේ චූටි දූල පුතාලා හොඳටම දන්නවා ඇති නේද? සහ දන්නව නෙමෙයි නේද? ඔයගොල්ලෝ ආසයි නේද ඒකට? මම දන්නවා. මගේ චූටි දූල පුතාලා හරිම ආසාවෙන් අද මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳව අද නොයෙකුත් තාක්ෂණික උපකරණ අම්මා තාත්තලා භාවිතා කරන උපකරණ අද මගේ චූටි දූල පුතාලා පරිහරණය කරනවා නේද? ඒක මම හොඳටම දන්නවා. අපි චුට්ටකට බලමුකෝ. මගේ චූටි දූල පුතාලා දන්න ලස්සන තාක්ෂණික උපකරණ අද අපි තාක්ෂණයත් එක්ක මුසු වෙලා ඉන්නේ නේද පුතේ? හරි හොඳටම ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ගෙදර ඔයගොල්ලන්ගේ අතේ මේ වීඩියෝ එක බලන්නේ මොකද්ද? ස්මාර්ට්ෆෝන් එකකින් නේද? ස්මාර්ට්ෆෝන් එකකින්. එහෙම නැත්නම් තාත්තා ඔයගොල්ලන්ට ස්මාර්ට්ෆෝන් එකට වැඩිය ස්ක්‍රීන් එක තව චුට්ටක් ලොකු වෙලා මොකක්ද ඔයාට දීලා ඇති ටැබ් එකකින් තමයි මේ ඔයගොල්ලෝ මේ මාව දකින්නේ නේද? රයිට්. තව ඔයගොල්ලෝ දන්න හොඳටම මොකද්ද? ලැප්ටොප් එක. මොකද්ද? ලැප්ටොප් එක. හොඳටම දන්නවා නේද? ලැප්ටොප් එකෙන් සමහරක් වෙලාවට මාව ලොකු ස්ක්‍රීන් එකකින් ෆෝන් එකට වැඩිය ටැබ් යන්ත්‍රයට වැඩිය ඊටත් වැඩිය ලොකු ස්ක්‍රීන් එකකින් අද මගේ චූටි දූල පුතාලා මාව දකිනවා ඇති. හරි. තවත් කට්ටිය බලන්නකෝ. තවත් අද සමහරක් වෙලාවට මාව ගොඩාක් ලොකුවට පේනවා ඇති. ලොකු රූපවාහිනී යන්ත්‍රයකින් මාව දකිනවා ඇති. කොහොමද? ස්මාර්ට් TV එකකින් නේද? රයිට්. හරි. මේ කුමන තාක්ෂණික උපකරණ භාවිතා කරත් අපි යම් මට්ටමකින් අපි මේ තාක්ෂණික උපකරණ තාක්ෂණය පිළිබඳව අනිවාර්යයෙන්ම මනා දැනුමක් එන්න ඕන. ඔයාලත් ඒකට ආස කරනවා කියලා මම දන්නවා. හරි. ඉතින් මගේ චූටි දුවේ පුතේ මේ ලස්සන තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳව මමත් එක්ක ඔයත් යම් පාඩමට මේක පළවෙනි පාඩම පොඩ්ඩයි පළවෙනි පාඩමට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ පෙළ පොත පොඩ්ඩක් අපි බලලෙමු නේද? පෙළ පොත ගන්න හැමෝම අතට ගන්නකො. පෙළ පොතේ මගේ මේ පසුබිමෙන් දකින පෙළ පොතේ පටුන විෂය නිර්දේශයේදී දීලා තියෙන ප්‍රධානම විෂය පතය අපි ඉස්සෙල්ලා හොයලා බලමු. මේක වෙනස් විදිය පාඩමක්. ඔයාට එකින් එකට වෙනස් ආකාරයෙන් කරන YouTube පාඩමක්. ඉතින් අපි යන්න. අනිවාර්යයෙන්. Thank you.